බරවාහන පදවන සමහර රියදුරන් නිසා සැහැල්ලු වාහන රියදුරන්ට සිදුවන අසාධාරණකම් ගැන ඔබත් හිතලා බලලා තියෙනවද? ඔබේ වාහනේ විශාලයි. අනතුරකදී ඔබේ ආරක්ෂාව සාපේක්ෂව වැඩි විය හැකියි. ඒත් ඔබේ තීරණයක් නිසා අනිත් වාහනයක ගමන් කරන කෙනෙකුගේ ජීවිතයට සිදුවන හානිය නැවත කිසිම මුදලකින් පිරිමහන්න පුළුවන්ද? අද මම මේ කතාව කියන්න යන්නේ සියලුම වාහන රියදුරන්ට නෙවෙයි. අදත් ඊටාම විනයගරුක වෘත්තීමය සහ වගකීමෙන් රියදාවනය කරන බරවාහන රියදුරන් විශාල පිරිසක් අපේ රටේ ඉන්නවා. නමුත් සමහර රියදුරන්ගේ ආකල්ප නිසා පාරේ යන අහිංසක මිනිස්සු අනවශ්‍ය අවදානමකට මුහුණ දෙනවා. මේ ගැටලුවට හේතුව කුමක්ද? එය දැනුමේ අඩුවක්ද? නැතිනම් ආකල්පයේ අඩුවක්ද? බොහෝ බරවාහන පදවන්නේ වෘත්තීයමය රියදුරන්. ඒ නිසා උන්ට හොඳ පළපුරුද්දක්, හොඳ දක්ෂතාවයක් තිබෙනවා. නමුත් ප්‍රශ්නේ හැම වෙලාවෙම දැනුම අඩුවක් නෙවෙයි. සමහර විට ප්‍රශ්නය ආකල්පයේ අඩුවක්. ඔබ කවදා හරි දැකලා තියෙනවද? සැහැල්ලු වාහනයකට ඉඩ නොදී ඉදිරියට යන බරවාහන, හදිසිය පාර මාරු කරන ලොරි, පසුපසින් පීඩනය ඇති කරන බස් රථ, අනවශ්‍ය ලෙස හෝන් ගහන බරවාහන. මේ හැම ක්‍රියාවක්ම බරවාහන වලට සුළු දෙයක් වුණත් කුඩා වාහනයකට නම් ජීවිතයත් මරණයත් අතර වෙනස වෙන්න පුළුවන්. ඔබේ වාහනේ විශාල නිසා ඔබට වැඩි බලයක් තියෙනවා. නමුත් ඒ බලයත් සමග වැඩි වගකීමකුත් තියෙනවා. ඔබ අසලින් මෝටර් සයිකලයක ඉන්නෙත් පුතෙක්, ත්‍රිරෝද රථයේ ඉන්නෙත් කෙනෙක්ගේ තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ පුංචි කාර් එකේ ඉන්නෙත් තමන්ගේ පවුල ආරක්ෂා කරන මිනිසෙක්. ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න පුළුවන් හොඳම කෙනා ඔබ වෙන්න පුළුවන්. ඒ නිසා වාහනේ ප්‍රමාණය නම් පෙන්වන්න එපා. ඔබගේ වෘත්තීමය භාවය පෙන්වන්න. ඉඩ දෙන්න, ඉවසන්න. සංඥා නිවැරදිව භාවිතා කරන්න. අනෙක් අයගේ වැරදි පවා ඉවසීමෙන් මග හරින්න. මතක තබා ගන්න. හොඳ බරවාහන රියදුරෙක් කියන්නේ තමන්ගේ වාහනය පාලනය කරන කෙනා නොවේ. තමන්ට වඩා දුර්වල මාර්ග භාවිතා කරන්නන්ගෙන් ජීවිත ආරක්ෂා කරන කෙනෙක්. ඔබේ වාහනය විශාල නිසා ඔබට වැඩි බලයක් තියෙන්න පුළුවන්. නමුත් ඒ බලයත් සමග වැඩි වගකීමකුත් තියෙනවා. මේ වගකීම නිසි ලෙස ඉටු කිරීමෙන් ඔබටත් අනෙක් රියදුරන්ටත් ආරක්ෂිත මාර්ගයක් නිර්මාණය කරන්න පුළුවන්. ඩ්‍රයිව් ඇකඩමි ලෙස බරවාහන රියදුරන් සහ සැහැල්ලු වාහන රියදුරන් අතර අන්‍යෝන්‍ය ගෞරවයක්, නිවැරදි ආකල්ප සහ ආරක්ෂිත රියදාවන සංස්කෘතියක් ගොඩනැගීමට අවශ්‍ය දැනුම සහ පුහුණුව ලබා දීමට අප සූදානම්. ඔබත් මේ අදහසට එකග නම් හොඳ රියදුරෙක්, වගකීමෙන් හිතන කෙනෙක් කියලා කමෙන්ට් එකක් දාන්න. මෙම පණිවිඩය තවත් බරවාහන සහ සැහැල්ලු වාහන රියදුරන් වෙත ළඟා වෙන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. අපි හැමෝම එකම තාවර තමයි භාවිතා කරන්නේ. ඒ නිසා අපි එකිනෙකාගේ ජීවිත ආරක්ෂා කරමු. හොඳ රියදුරෙක් කියන්නේ වාහනය පාලනය කරන කෙනෙක් විතරක් නෙවෙයි. තමන්ගේ හැසිරීම පාලනය කරන කෙනෙක්. ඩ්‍රයිව් ඇකඩමි සමගම ආරක්ෂිත රියදාවනයේ පුරුද්දක් කරගනිමු. ස්තුතියි, ජය වේවා.